තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් වෙසක් පොහේ ඇරඹීමත් සමග ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් කටයුතු කරන මේ කාල වකවානුව තුළ ලංකාවම මුළු මහත් ලෝකයේම කතා වෙන විශිෂ්ට නිර්මාණයක් බලන්න තමයි මේ ඇවිත් ඉන්නේ. දකුණු ආසියාවේ විශාලම පහන් කූඩු රාජ්‍යයක් දැක බලා ගන්න තමයි මේ ඇවිත් ඉන්නේ. යුත්ගිල් ක්‍රීඩා සමාජයේ විසින් 11 වෙනි වරට තමයි මේ විශිෂ්ට නිර්මාණය සිදු කරලා තියෙන්නේ. ගියවර කූඩුවට වඩා විශාල පරිවාර කූඩු රාශියක් එක් කරලා තියෙනවා මේ පාර. අඩි 60කටත් වඩා උස මේ කූඩු රාජ්‍යයාගේ පරිවාර කූඩු 300කට වඩා වැඩියෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ හැම කූඩුවක්ම තමා වටා කැරකෙමින් ප්‍රධාන කූඩුව වටා කැරකෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මාස 8ක් පුරා මේ පින්වත් පිරිසගේ මහන්සියෙන් හැඩ වෙලා තියෙන මේ පහන් කූඩුව සඳහා ලක්ෂ 53කට වැඩි මුදලක් වැය වෙලා තියෙනවා. ඉතින් මේසා විශාල මුදලක් වැය කරමින් නොමිලේ තමයි මේ කූඩුව ඔයාලට බලා ගන්න ඉඩ සලසලා තියලා තියෙන්නේ. ඒක ඉතාමත්ම වටින පින්කමක්. ගියවර මේ කූඩුව බලන්න ආපු පින්වතුන් ලබා දීපු ආධාර මුදල් වලින් තමයි මෙවර කූඩුව මෙයාලා නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. මෙවර මේ පහන් කූඩුවේ තේමාව වෙලා තියෙන්නේ පටාචාරා කතාවස්තුව. අඩි 10කට වඩා විශාල අලංකාර උගුස්සෙක් නිර්මාණය කරලා තියෙනවා කුඩා දරුවෙක් දැහැගෙන යන ආකාරයට. ඒ උගුස්සා අත්තටු සලමින් මේ පහන් කූඩුව වටා කැරකෙනවා. මේක ඉතාමත්ම සුන්දර දසුනක්. අපි දැන් යන්නේ මේ කූඩුවේ තියෙන සුවිශේෂීම අංගයක් දැක බලා ගන්න. ඒ තමයි අඩි 20ක් පමණ උසින් නිර්මාණය කරලා තියෙන විශේෂ පීඨිකාව. ඉතින් මේ පීඨිකාවට ගියාම මේ නිර්මාණ ඉතාමත්ම සමීපව දැක බලා ගන්න අපිට පුළුවන්. වෙන කිසිම තැනක මේ වගේ දෙයක් අපිට දැක බලා ගන්න හම්බ වෙලා නැහැ. විනාඩි 2-3ක වගේ කාලයක් අරගෙන නිරූපණ අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා. වර්ෂාව අකුණු ආදී සෑම දෙයක්ම නිරූපණය කරනවා මේ නිරූපණ අවස්ථාවේදී. නරඹන පිරිසට ඒ සැබෑ වර්ෂාව හා සම්බන්ධ සංසිද්ධීන් නරඹන්නාට හොඳින්ම ජනිත කිරීමට තාක්ෂණික මෙවලම් භාවිතා කරලා නවමු ආකාරයට ඒ අවස්ථාව ඉදිරිපත් කරලා තියෙනවා. මැයි මාසේ 30 වෙනි වෙසක් පොහොය දවසේ ඉඳලා දින 15ක්, ඒ කියන්නේ ජූනි මාසේ 13 වෙනිදා වෙනකන් සවස 7 ඉඳලා අලුයම පහන් වනතුරු අවසාන නරඹන්නා මේ කූඩුව නරඹන තුරුම මේ පහන් කූඩුව ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා. මේ විස්මයජනක නිර්මාණය තියෙන්නේ කිරිඳිවැල ප්‍රදේශයේ ඉහළ මිල්ලතේ. නිට්ටඹුව කිරිඳිවැල ප්‍රධාන පාර අයිනෙම තමයි මේ කූඩුව තියෙන්නේ. නිට්ටඹුව ඉඳලා එනවා නම් කිලෝමීටර 13ක් එන්න ඕනේ. කිරිඳිවැල ඉඳලා එනවා නම් කිලෝමීටර 3ක් වගේ එන්න ඕනේ. ලොකේෂන් එක පහලින් දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මේ සුන්දර නිර්මාණය දැක බලා ගන්න එන්න කියලා. මේ වගේ පහන් කූඩු තවත් ඔයාලා දැකලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ නිර්මාණය අනිත් අයට බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. තෙරුවන් සරණයි ඔයාලට.